මයික අම්ම ලෑස්ති කතා කරනවා. යමු ඉක්මන් කරමු. ඇයි අක්කේ අපි කතා වුණා නේද මෙයාට සාරියක් අඳන්න. මෙයාගේ මහතා ආපහු පේනවා. සාරියෙන්දත් මහත පේනවා. ඉක්මන් කරන්න. කොල්ලගේ පවුලේ අය ඇවිත්. මේක අල්ලගන්න දුව. මම ඉක්මනට එන්න. මහිකා එන්න දුව. සුබ දවසක් හැමෝටම. එන්න නූර් එන්න. ෆොටෝ එකේ තරම් සුදු නෑනේ. පුතා ඔයාලා දෙන්න එළියට ගිහින් තේ බොනවද? කියන්න නූර්. ඉන්නේ මගත් තියලා තමයි ඔයගේ රාජේශ්වරි දුවට අපේ පුතා එක කතා කරන්න වෙන්නේ. සෝරි. ගෙදර හදපුවා. කාලා බලන්න. ගන්න. තව එකක් කමුද? මිහිල නෙවෙයි ඔයාගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න. අයියා නූඩල්ස් වලට කැමති නැහැ. ඔයා කොහොමද ඔක මේන්ටේන් කරන්නේ? මේ මාක් එක කවද වෙනකම් මේ ලස්සන දකින්න නැතුව කැත පෙනෙයිද? තව කොච්චර ලස්සන වෙන්න ඕනිද? ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට එසේ නොවන්නට පුළුවනි. අපි කාගේත් රූපයේ විවිධ අඩුපාඩු තිබෙනවා. එම අඩුපාඩු මුල් කොට ඔබව හෙලා දකින්නවාට ඔබ කැමතිද? තමා උපමාවට ගන්න. කිසිවිටක රූපයේ අඩුපාඩුවක් මුල් කොට තව කෙනෙකු හෙලා දකින්න එපා. මේ වීඩියෝවේ තිබුණේ ඉන්දියාවේ සිදු වූ සත්‍ය සිදුවීම්. ඇතෙමුන් එබඳු අවස්ථාවන්හිදී අභ්‍යන්තරිකව බලවත්සේ කඩා වැටෙනවා. ඒ නිසා කිසිම විටක තවත් අයෙකු රූපය මුල් කොට හෙලා දකින්න එපා. මෙවැනි වටිනා